සන්ධ්‍යාවක් අදත් අපි හෝප් වැඩසටහන සමගින් සම්බන්ධ වෙනවා. අපි රටක් ගැන කතා කරනවා, රටේ ආර්ථිකය ගැන කතා කරනවා, රටේ ආර්ථිකය වැඩි දියුණු කිරීම පිළිබඳව කතා කරනවා. මේ ඔස්සේ අද දවසේදී අපි සූදානම් වෙනවා නිෂ්පාදන ආර්ථිකය වෙළඳපොළ අවස්ථා පුරුල් කිරීම සහ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2025 ප්‍රදර්ශනය පිළිබඳව කතා කරන්න. විශේෂයෙන්ම තමයි මේක තමයි අද දවසේදී අපි ප්‍රධාන අවධානය යොමු කරන්නේ හෝප් වැඩසටහනේදී. මේ පිළිබඳව කතා කරන්න අපිට සම්පත්දායකත්වය ලබා දෙනවා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවින්ද්‍ර ශංකර මහත්මයා. අයබෝන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ඒ වගේම අපි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ අලවි එම්.ජී. බන්දුල මහත්මයා සමගින් සූදානම් වෙනවා ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ ගැන කතා කරන්න. අයබෝන් ඔබතුමාටත්. හොඳයි. දැන් අපි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කියලා කියන්නේ සභාපතිතුමා අපේ රටේ කර්මාන්ත ගැන කතා කරනවා නම් ප්‍රධානතම ආයතනයක් ලංකාවේ තියෙන කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක්. දැන් අපි කතා කරනවා මේ නිෂ්පාදන ආර්ථිකයක් ගැන. මේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීම තුළින් තමයි අපිට අපේ රට බලාපොරොත්තු වෙන ඉලක්කය කලා යන්න පුළුවන් කියලා. ඇත්තට අපි මුලින්ම මට පැහැදිලි කරගන්න අවශ්‍යයි ඔබතුමාගෙන් නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කිරීම අපේ රටේ දියුණුවට කොහොමද බලපාන්නේ? කර්මාන්ත හා ව්‍යවසායික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන ප්‍රධානම ආයතනයක් වන කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් අවුරුදු පතා සංවිධානය කරන මේ විශේෂතම කර්මාන්ත ප්‍රදර්ශනය ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2025 මේ පාරත් අපි සංවිධානය කරලා තියෙනවා. ඒ සම්බන්ධව කතා කිරීමට මහජනතාව ඊළඟට අපේ කර්මාන්තකරුවන් ඊළඟට ව්‍යවසායකයින් දැනුවත් කිරීමට අපි සියලුම මාධ්‍ය ආයතනවල සහාය පැතුවා. ඒ වෙලාවේ අපිට ITN එක මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව අපි පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමගේ ප්‍රශ්නයට ගියොත් ඇත්තකම රටක ආර්ථිකයේ දියුණු කරන්න තියෙන ප්‍රධානම මාර්ගය තමයි කර්මාන්ත සංවර්ධනය. එතකොට කර්මාන්ත සහ ව්‍යවසාය කටයුතු අමාත්‍යාංශයට පැවරලා තියෙන වගකීම අතිවිශාලයි. ඒ අතරින් සියලුම කර්මාන්ත සංවර්ධනය සඳහා අතහිත දෙන්න, ඒ සම්බන්ධව වැඩ කරන්න, ඒ පැත්තෙන් අවධානයෙන් ඉන්න කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට පැවරලා තියෙන වගකීම අතිශය විශාලයි. එතකොට අපි හඳුනා ගන්නවා මොනවද කර්මාන්ත අපි ඩෙවලොප් කරන්න ඕනේ කියන එක ලංකාවේ. ඇත්තටම ලෝකයේ දිහා බලපුවාම ලෝකයේ දැන් කර්මාන්ත කියලා කියන්නේ අතිශය තාක්ෂණය මුසු වූ කර්මාන්ත. අපි හුඟක් තාක්ෂණයෙන් පහළම මට්ටමේ තියෙන කර්මාන්තවලට තමයි අපි ප්‍රමුඛත්වය හුඟක් දුරට දීලා තියෙන්නේ වඩා වැඩිපුර ගත්තාම පහුගිය කාලවල. එතකොට අපි ඒ වගේ එන අපිට GDP එකට එන ආදායම ඊටාම අඩුයි. ඉතින් අපි මේ වෙලාවේ හුඟක් බලනවා high value products අපි කොහොමද ලංකාවේ සංවර්ධනය කරන්න කියලා ඉවරලා. මේ සම්බන්ධව තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගන්න. ඇත්තටම තාක්ෂණය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි දැක්ක ඔබතුමී කිව්වා වගේ අලවි අවස්ථාව මාකට් එක කොහොමද පුළුල් කරන්න කියන අවස්ථාවත් අපි ඊටාම බැරෑරුම්ම හිතනවා වෙලාවේ. මොකද අපි නිෂ්පාදන කරාට අපිට ක්‍රය ශක්තිය කියන්නේ මේ බයින් පවර් එක අපේ ලංකාවේ හුඟක් අඩුයි. මේක තමයි අපිට තියෙන විශාලම ගැටලුව වෙලා තියෙන්නේ. ඉන්ඩස්ට්‍රි කරගෙන යන්න කරන එක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. මේවා අලෙවි කර ගැනීම තමයි විශේෂයෙන්ම අපිට තියෙන බාධාවක් වෙලා තියෙන්නේ. ඒක අපිට දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකේම අපිට තියෙන ලොකුම අභියෝගය තමයි අපි කොහොමද මාකට් එකක් මේකට ගන්න කියන එක. ඉතින් ඒ සම්බන්ධව කර්මාන්ත අමාත්‍යාංශයට ලැබිලා තියෙන අවස්ථාව ඊටාම පුළුල්. එතකොට අපි මේක අපි ට්‍රැඩිෂන් එකක් විදිහට අපි හිතන් හිටියා අපිට මේකට ලෑන්ඩ් එකක් තිබ්බොත්, තාක්ෂණය තිබුණොත්, මේකට මුදල් තිබුණොත්, අපිට භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන් වුණොත් අපිට මේකෙන් ගොඩ එන්න පුළුවන් කියලා වෙලා. ඒ කියන්නේ මේ ඉක්වේෂන් එක තියෙන පිටිපස්ස පැත්ත. ඉස්සරහා පැත්ත තියෙන්නේ මේ හදන බඩු කොහොමද මාකට් එකේ පුළුල් වශයෙන් මේවා අලෙවි කරන්න කියන. මේ අලෙවි කරන්න කියන ප්‍රශ්නෙට තමයි අපි උත්තරයක් විදිහට මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2025 කියන එක අපි සංවිධානය කරන්නේ හැම අවුරුද්දකම. ඉතින් මේක හොඳ වැඩපිළිවෙලක්. මේකෙන් ව්‍යවසායකයින්ට, කුඩා ව්‍යවසායකයින්ට, ඊළඟට මහ ජනතාවට දැන් අපේ රටේ කියන අපිට අල්පෙනෙත්තක්වත් හදන්න බැරි රටක් කියලා. ඒ වුණාට අපි සියලුම ජනතාවට කියනවා අවිල්ලා බලන්න කියලා. ලංකාවේ මොනතරම්ම නිෂ්පාදන ආර්ථිකයට ලොකු දායකත්වයක් වෙනවද කියලා ඉවරලා.
අපි බලන්නේ මෙතනින් ඊළඟ පිම්ම අපි කොහොමද පනින්නේ කියන එක තමයි අපේ තියෙන අභියෝගය. දැන් මම හිතන්නේ ඔබතුමා කියපු දෙයින් පැහැදිලි වෙන දේ තමයි අපිට හොඳ නිෂ්පාදනාර්ථිකයක් බිහි කරන්න පුළුවන් රටක්. ඒ වගේම අපේ නිෂ්පාදන බොහොමයක් අද වෙනකොට සිද්ධ වෙනවා. නමුත් මොකක් හෝ හේතුවක් නිසා අර මම හිතන්නේ හේතුව ඉන්නේ වෙළඳපොළ පුළුල් කිරීම පිළිබඳව අපිට බරපතල ගැටලුවක් තියෙනවා. ඒක නිසාම තමයි මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2025 මෙවරත් පැවැත්වෙන්නේ. බන්දුල මහත්මයා දැන් ඔබතුමාගෙන් තමයි මම හිතන්නේ මට දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2025 පිළිබඳව. වසර කිහිපයක් පවත්වා තියෙනවා මේ කර්මාන්ත ප්‍රදර්ශනය. මේ කර්මාන්ත ප්‍රදර්ශනය මෙවර සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද? මම මේකට මෙහෙම ප්‍රවේශයක් ගන්නවා. අපේ වත්මන් රජයේ වැඩපිළිවෙල තමයි පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් කියන ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් කියනකොට මේ පොහොසත් කියන එක හැම ශේෂ්ත්‍රයකින්ම අර්ථකථනය කරලා තියෙනවා. එක පැත්තකින් අපේ සමාජයේ සංස්කෘතිය වේවා, ආගම වේවා, දේශපාලනය වේවා, ආර්ථිකය මේ සියලුම දේවල් අන්තර්ගත වෙලා තියෙනවා පොහොසත් කියන එක තුල. එතකොට මේ පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් කියන වැඩසටහනට ප්‍රතිපත්තියට කොහොමද අපි කර්මාන්ත අංශයෙන් අපේ දායකත්වය ලබා දෙන්නේ කියන එකට අපි දැන් මේ සූදානම් වීමක් තමයි වෙන්නේ. එතකොට කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ කර්මාන්ත ශේෂ්ත්‍රයට සේවා සපයමින් ප්‍රබල මෙහෙවරක් කරගෙන යනවා. මේ ආර්ථිකයේ අපනයන ආදායම වැඩි කරන්න, අලුතෙන් කර්මාන්ත බිහි කරන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා. ඒතකොට රජයේ වැඩපිළිවෙල තියෙනවා 2030 වෙනකොට මේ අපනයන ආදායම ඩොලර් බිලියන 30ක් මට්ටමට ගේන්න. එතකොට ඒකට ඒ ඉලක්කයන් සපුරාලන්න නම් අපේ රටේ කර්මාන්ත ටික සංවර්ධනය වෙන්න ඕන. කර්මාන්ත හැදෙන්න ඕන. ඒ කර්මාන්ත හැදුනාම අපේ සභාපතිතුමා පැහැදිලි කරා වගේ ඒ කර්මාන්ත වලට විවිධ සේවාවන් අවශ්‍ය වෙනවා. එතකොට ඒ සේවාවන් ලබා දීලා හැදෙන කර්මාන්ත වලට අවශ්‍යම එක තමයි වෙළඳපොළ කියන එක. ඒ වෙළඳපොළ අවශ්‍ය සම්බන්ධීකරණය කරන්න තමයි මේ අපි ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ ප්‍රදර්ශනය පවත්වන සූදානම් කරලා තියෙන්නේ. මේක වර්ෂ ගණනක් තිස්සේ අපි පවත්වගෙන 2022 23 24 දැන් මේ 25ට සූදානම් වෙනවා. මේ ප්‍රදර්ශනය තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ විවිධ ආකාරයෙන් පසුගිය වකවාණු වල බරපතල ගැටලු තියෙද්දි කොවිඩ් අර්බුදය තිබුණා, රටේ ආර්ථික අර්බුදය ආවා, එක්කම සහරාම් ප්‍රහාරය වගේ දේවල් එක්ක ආර්ථිකයට දරුණු ලෙස පහර වදිද්දී අපේ කර්මාන්ත ශේෂ්ත්‍රය කෙසේ හෝ අපි රට තුල ආරක්ෂා කරගෙන ආවා. එතකොට එහෙම ගොඩනැගිච්ච ආර්ථිකය දැන් අපි ඉස්සරහට ඉදිරි නව ජවයකින් නව පිම්මකින් යන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේක අපි එක වෙලාවක අපි ආර්ථික විද්‍යාව ගැනදී අපි ඉගෙන ගන්නවා මේ බිග් පුෂ් තියරි කියලා න්‍යායක්, නැත්නම් මහා තල්ලු න්‍යාය කියලා. ඒතර මෙන්න මේක තමයි මේ දැන් කරලියට ඇවිල්ලා තියෙන්නේ. අතරම රටේ එක පැත්තකින් ජනාධිපතිතුමා විශාල වශයෙන් රටේ පරිවර්තනයක් කරන්න අපේ සභාපතිතුමා පැහැදිලි කරපු මේ අපේ ක්‍රය ශක්තිය වැඩි කරන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා, වැටුප් වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් කර්මාන්ත වලට අවශ්‍ය පසුබිම දැන් සකස් කරමින් යනවා. කර්මාන්තයක් ගැටලුවකින් තොරව පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයට පහසුකම් සලසමින් යනවා. ඒ එක්කම කර්මාන්ත ආරම්භ කළා මේක පවත්වාගෙන යන අයට මුගේ වෙළඳපොළ අවස්ථාවක් හදලා. ඒ අරමුණු කරගෙන තමයි අපි මේ කර්මාන්ත ප්‍රදර්ශනය දැන්ට කරන්න සූදානම් කරලා තියෙන්නේ. දැන් සභාපතිතුමා දැන් අපි මෙතනදී දකිනවා අපේ වඳුල මහත්මයාත් සඳහන් කරා මුලදීම දැන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා වැඩපිළිවෙලක් යටතේ තමයි අපේ රට ගමන් කරන්නේ. මේ තේමාව යටතේ මෙහිදී ස්තම්භ තුනක් පිළිබඳව අපි කතා කරනවා. එක පැත්තකින් දැන් අපි ගත්තාම ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය අපේ රටේ තියෙන ප්‍රධානතම ආයතනයක්. කර්මාන්ත දියුණු කරනවා නම් ඒකට දෙන්න පුළුවන් සහයෝගය
ඉහළින්ම දෙන්න පුළුවන් ආයතනයක් තමයි ඔබතුමා නියෝජනය කරන ඔබතුමා සභාපතිත්වයේ දරන ආයතනය. මේක කොහොමද මේ වැඩපිළිවෙලට දැන් අපි දන්නවා මේ ප්‍රදර්ශනය පටන් ගන්නෙත් මීට වසර කිහිපයකට කලින්. මේ වගේ තේමාවක් අපේ රට තුළ ඒ කාලෙදි ක්‍රියාත්මක වුණෙත් නැහැ. නමුත් අද වෙනකොට වෙනත් තේමාවක් ඔස්සේ අපේ රට ගමන් කරනවා. අපිට ඉලක්කයක් තියෙනවා. එතකොට කොහොමද ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් මේ පවත්වන ප්‍රදර්ශනය සහ නැත්නම් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ වැඩපිළිවෙල වෙනස් වෙලා තියෙන්නේ මේ කියන තේමාවට යන්න. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන තැනට. ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක මේ රජය ඉදිරියට ගෙනල්ලා තියෙන පර්පස් එක අර බන්දුල මහත්මයා කිව්වා වගේ ඒක අපිට හරියටම විශ්ලේෂණයක් කරලා බලන්න පුළුවන් නම් ඇත්තටම මේකේ කතා කරන්නේ කර්මාන්ත ගැනම තමයි කියන එක තමයි අපිට හිතෙන්නේ. මොකද රටක් පොහොසත් වෙන්නේ රටට ධනය උපයන්න ඕනේ. ඒතර රටට ධනය උපයන්න පුළුවන් වෙන්නේ රජයට නෙවෙයි ඇත්තටම. රජය හදන්නේ ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරලා දෙන එක. මේකේ වැඩිපුරම වගකීම තියෙන්නේ ව්‍යවසායකයින්ට සහ කර්මාන්තකරුවන්ට. පුද්ගලික අංශය තමයි රජයක ආදායම වැඩි කරලා දෙන්නේ. එතකොට රජයක ආදායම වැඩි කරලා දෙන එක ප්‍රේරදරි කරගෙන මේකෙන් දෙන ලොකුම බලපෑම ඇති කරන්නේ කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයින්ට. එතකොට මේ සියලු දෙනාම එකතු වෙලා තමයි රජයේ ආදායම වැඩි කරන්න ඕනේ. එතකොට මෙතනින් පෙන්නනවා රජය ලොකු විශ්වාසයක් තියලා තියෙනවා කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සම්බන්ධව. මොකද රජයට හැකියාවක් නැහැ ආදායමක් ගේන්න. සියලුම බදු වශයෙන් හෝ එහෙම නැත්නම් ඩොලර් ඉපයීම අපනයනය මේ සියලු දේම සම්බන්ධ වෙන්නේ පුද්ගලිකාංශය වැඩි වශයෙන්ම සම්බන්ධ වෙන්නේ පුද්ගලිකාංශය. ඊළඟට පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. එතකොට ලස්සන ජීවිතයක් කියලා කියන්නේ මිනිසුන්ගේ ආදායම වැඩි කරන එක. එතකොට මේ කර්මාන්ත දියුණු කරපුවාම අපි මෙතන අපි බලනවා ඇත්තටම මේක හොඳ අවස්ථාවක් මට ලබා දුන්නේ මේ රටේ මම ඇත්තටම මේ ආයතනයේ වැඩ පටන් ගන්නකොට මම මුලින්ම කිව්වේ මේ ආයතන දියුණු කරන්න තියෙන ප්‍රධානම හැකියාව තමයි මේ තියෙන අයගේ වැටුප් වර්ධන ලබා දීම. ඒ අතින් තමයි මිනිසුන්ගේ ක්‍රය ශක්තිය වැඩි කිරීම එකක්. අනිත් එක මිනිසුන්ගේ ලස්සන ජීවිතයක් ගෙනියන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ මිනිසුන්ගේ ආදායම වැඩි කරොත් එහෙම. එතකොට මේ පැත්තෙන් අපි කතා කරොත් රජය මේ වෙලාවේ ජනාධිපතිතුමා ඉතා හොඳම තීරණයක් ගත්ත මේ වෙලාවේ රජයේ වැටුප් වර්ධක ලබා දෙන්න මේ අනුව රුපියල් බිලියන 111ක් මේ අවුරුද්ද අන්තිම වෙනකොට මහ ජනතාව අතට එනවා. මේ රුපියල් බිලියන 111ක් මිනිසුන්ගේ අතට එනවා කියන්නේ මේ බිලියන 111කින් කමෝඩිටිස් ඒ කියන්නේ නිෂ්පාදන ද්‍රව්‍ය වලට තියෙන ඩිමාන්ඩ් එක අවශ්‍යතාවය වැඩි වෙනවා. එතකොට මේක කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකින් සම මේ සම්බන්ධව ඉතාම සන්තෝෂ වෙන්න ඕන. මොකද මේ සා විශාල මුදල් සංඛ්‍යාවක් මාකට් එකට එනවා කියන්නේ විශාල බයින් පවර් එකක් මේගොල්ලන්ට එනවා. ඒ වගේම රජය ගත පළවෙනිම ඊළඟ පියවරක් තමයි ඊළඟට කැපිටල් එක්ස්පෙන්ඩිචර් එක. ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම් රජයේ ප්‍රාග්ධන වියදම් 1.36 ට්‍රිලියන් ඇලොකේෂන් එකක් කරලා තියෙනවා මේ අවුරුද්දට. මේක තමයි වැඩිම මේ දක්වා වැඩිම ප්‍රමාණයක් ප්‍රාග්ධන සංවර්ධනය සඳහා යොමු කරලා තියෙනවා. එතකොට මේ අවුරුද්ද අන්තිම වෙනකොට ඊළඟ අවුරුද්ද වෙනකොට ඉතා විශාල සංඛ්‍යාවක් මාර්ග සංවර්ධනය, බිල්ඩිං සංවර්ධනය, වෝටර් සෙක්ටර් එක, රේල්වේ, ට්‍රාන්ස්පෝර්ට් මේ හැම අංශයකම පෝර්ට් ඩිවලොප්මන්ට් මේ හැම අංශයකම දියුණුවක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේවා ඒ කියන්නේ ඒ දියුණුවත් එක්කම මිනිස්සු අතර තමයි මේ සල්ලි ඔක්කොම යන්නේ. එතකොට ඉතින් මේක හොඳ අවස්ථාවක්, හොඳ පටන් ගැනීමක්. මේ කවුරු මොනවා කිව්වත් මේක තමයි අවශ්‍යතාවය අපිට මේ රටේ තිබුණේ. ඒ අවශ්‍යතාවය මේ මාස 6 ඇතුළතම අපිට පෙනෙන්න තියෙන හොඳ ඩිරෙක්ෂන් එකකට මේක යනවා කියලා ඉවරලා. මේක ඇත්තටම අපි සන්තෝෂ වෙනවා කර්මාන්ත සහ ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශයේ විදියට ඊළඟට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ විදියට අපි අර මුලින්ම කිව්වා වගේ අපිට තියෙන්නේ බයින් පවර් එක නැතිකම. එතකොට මේ බයින් පවර් එක වැඩි කරගන්න මේ මිනිස්සු අතර සල්ලි යන එක ජනතාවට උපරිම වශයෙන් මුදල් ගලාගෙන යෑම තමයි අපේ රජයෙන් ඇත්තටම වැඩිපුර කරගෙන යන්නේ. ඒක ඊටාම හොඳ වැඩපිළිවෙලක්. අපි ඉදිරියටත් මේක තවදුරටත් වර්ධනය කරන්න තමයි අවශ්‍යතාවය වෙන්නේ. ඊළඟට මේක අනිත් පැත්තෙන් හිතුවොත් අපි හිතන්න
අපේ ආයතනවල පුද්ගලික ආයතනවල අපි වැඩ කරනවා. මේ අපි වැඩ කරන අපිම තමයි මේ බඩු ගන්නේ. අපේ මේ කස්ටමර්ස්ලා ටිකම තමයි අපේ එම්ප්ලොයිස්ලා වෙන්නේ. ඉතින් අපේ එම්ප්ලොයිස්ලා අපේ තියෙන අපේ වැඩ කරන සේවකයෝන්ට අපි උපරිමයට අපිට ගෙවන්න පුළුවන් නම් ඒගොල්ලන් තමයි ගිහිල්ලා බඩු ගන්නෙ. ඒත් ඒක හොඳටම මතක තියාගන්න ඕනේ. එන්නේ ඒ තර්කය හරියට ගෙනියන්න පුළුවන් නම් අපේ මිනිස්සුන්ගේ අතට සල්ලි එන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒ විදිහට තමයි රට පොහොසත් වෙනකොට මිනිස්සුන්ගේ ජීවිත ලස්සන වෙනවා. ඉතින් මේක හොඳටම හිතාගෙන තමයි මේ රජය මේ වෙලාවේ මේ තීරණය අරන් තියෙන්නේ. මේ තීරණය රජය ඇවිල්ලා පළවෙනි අවුරුද්දේ පළවෙනි මාස 6 ඇතුළතම ගත්ත එක අපි ඉතාම සන්තෝෂ වෙනවා කර්මාන්ත අමාත්‍යාංශය විදියට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ විදියට. දැන් ඔබතුමා සඳහන් කරා අපේ රටේ GDP එකට වැඩි දායකත්වයක් ලබා දිය හැකි කර්මාන්ත නෙවෙයි මේ වනකොට ප්‍රවර්ධනය වෙලා තියෙන්නේ. හැබැයි GDP එකට වැඩි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කර්මාන්ත අපේ රටේ තියෙනවා කියලා. එහෙම වෙන්න හේතුව මොකක්ද? මම ඔබතුමාගෙන් ඇහුවොත්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මොන වගේ කර්මාන්තද GDP එකට අපිට වැඩි දායකත්වයක් ලබා දීමේ හැකියාව තියෙන්නේ? ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්. අපි දැන් මේ මම මෙතෙන්ට ඇවිල්ලා මෙම කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට මම වැඩ බාරගත්ත වෙලාවේ මම හිතුවා පළවෙනියටම මිනිස්සුන්ගේ කොහොමද හැඟීම කියලා මේ කර්මාන්ත සංවර්ධනයේ සම්බන්ධව හැඟීම කොහොමද කියලා බලන්න ඕන නිසා අපි පොඩි සර්වේ එකක් එකට කියන්නේ මොකද්ද සිංහලෙන් සමීක්ෂණයක් අපි කරා ස්ටාර්ට්අප් අයිඩියාස් තියෙනවා කොච්චරක් ලංකාවේ තියෙනවද ඒව මොන ක්ෂේත්‍ර වලටද විහිදලා තියෙන්නේ කියලා ඉවරලා අපි ඒක මීඩියා මාර්ගයෙන් අපි මහ ජනතාව දැනුවත් කරලා අපි ගත්තා ඒකේ තොරතුරු ටික ඒකේ අපි දැක්කේ 90%ක්ම තියෙන්නේ ආහාර නිෂ්පාදනයට තියෙන හැකියාව තමයි කැමැත්ත තමයි තියෙන්නේ. ඉතින් තාක්ෂණය ඒ කියන්නේ high value product development වලට මිනිස්සුන් හිතන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒකට හේතුව තමයි අපේ කෘෂිකාර්මික රටක්. අපේ වැඩිපුර ජනතාවක් සම්බන්ධ වෙන්නේ කෘෂිකාර්මයත් එක්ක. ඒතකොට කෘෂිකර්මාන්තේ මම කියන්නේ නැහැ මේ ඒකෙන් ලොකු ආදායමක් ජෙනරේට් වෙන්නේ නැහැ කියලා ඉවරලා. හැබැයි ඒ කෘෂිකර්මාන්තයයි high value product ඒ කියන්නේ electronic, electrical, mechanical, chemical, minerals ඔන්න ඔය ඉන්ඩස්ට්‍රීස් ටික. ඔය ඉන්ඩස්ට්‍රීස් ටික තමයි අපි අඳුරගෙන තියෙන high value products කියලා ඉවරලා. අපි mineral ටික අපි value add කරලා ඉවරලා අපිට finish good එකක් විදිහට මේක export කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි දැනට chemical විශාල වශයෙන් අපි import කරනවා දැනට රටට මේවා අපිට නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා. ඊළඟට ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රිකල්, ප්ලාස්ටික් සහ ඊළඟට රබර් ඉන්ඩස්ට්‍රීස් ටික අපිට ඩෙවලොප් කරන්න පුළුවන්. මේවා අපි විශාල වශයෙන් අපි ඉම්පෝර්ට් කරනවා. මම දැනටමත් අපි සියලුම දත්ත අපි එකතු කරලා තියෙනවා. රටට කොච්චර ප්‍රමාණයක් මේවා ඉම්පෝර්ට් කරනවද කියලා ඉවරලා මේ ඉම්පෝර්ට් කරන ප්‍රමාණය අපිට මෙහි ලංකාවේ හදන්න හැකියාව තියෙනවා. ඒකට මාකට් එකක් දැනටත් තියෙනවා. ඉම්පෝර්ට් කරනවා කියන්නේ මාකට් එකක් තියෙනවා. ඒවා අපිට ලංකාවේ හදන්න පුළුවන්. එතකොට ඒකට සාපේක්ෂව කෘෂිකර්මයේ ලොකු මිනිසුන් සංඛ්‍යාවක් එකතු වෙලා අඩු වැලියු එකක් තියෙන ප්‍රොඩක්ට්ස් තමයි අපි හුඟක් වෙලාවට දිරිමත් කරලා තියෙන්නේ හදන්න කියලා. මොකද මෙතන දේශපාලනයත් සම්බන්ධ වෙලා තමයි මේක වෙන්නේ. මොකද මේ වැඩිපුරම මිනිස්සු ඉන්නේ ගොවි ජනතාව මේගොල්ලන්ව ගොවියෝ විදිහටම තියාගෙන මේ කාර්මිකත්වය කරන එක කරන්නේ නැතුව මේගොල්ලන් ඒ විදිහට තමයි මේ ඉස්සරහට අවිල්ලා තියෙන්නේ. අපි පුළුවන් තරම් ඊළඟ ජෙනරේෂන් එක අපි ගන්නවා පුළුවන් තරම් කාර්මීකරණය කරන්න. මේ කර්මාන්ත වලට තමයි high value products වලට high value addition එකට අපේ ඉස්කෝලේ දරුවන් ඊළඟට අපේ යුනිවර්සිටිස් වලට යන දරුවන් අපි මේකට යොමු කරලා පුළුවන් තරම් අපි බලනවා මේ පැත්තෙන් අපිට ඉන්ඩස්ට්‍රි ඩෙවලොප්මන්ට් එකට අපි යොමු කරගන්න. ඒක තමයි ඩිෆරන්ස් එක තියෙන්නේ. අපි ස්ට්‍රැටජි එකක් විදිහට අපි පුළුවන් තරම් බලනවා මේ පැත්ත අපි ඩෙවලොප් කරන්න. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගනිමු. විරාමයෙන් අනතුරුව නැවතත් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2025 පිළිබඳව කතා කරමු. නැවතත් අපි හෝප් වැඩසටහන සමගින් සම්බන්ධ වෙනවා. බන්දුල මහත්මයා දැන් අපි දන්නවා ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2025 මේ පැවැත්වෙන්නේ 4 වෙනි වතාවට. නේද?
ඔව් හතරවෙනි වතාවට පැවැත්වෙන්නේ දැන්. ජාතික වශයෙන් පැවැත්වෙන්නේ හතරවෙනි වතාවට. මෙවර කොහොමද මේ කර්මාන්ත ප්‍රදර්ශනය මොන ක්ෂේත්‍ර ඔස්සේද විහිදලා තියෙන්නේ? දැන් අපි දන්නවා සභාපතිතුමා සඳහන් කරා අපේ GDP එකට අර හොඳ නිෂ්පාදන පිළිබඳව අපිට අවශ්‍යතාවයක් තියෙනවා. වැඩි වටිනාකමක් එකතු කරන්න නම් හොඳ නිෂ්පාදන high value products අපි නිෂ්පාදනය කරන්න ඕනේ කියන කතාව. එතකොට මේක කොහොමද මේ ක්ෂේත්‍ර කොහොමද හැදිලා තියෙන්නේ? ඒකට අනුගත වෙලාද හැදිලා තියෙන්නේ කොහොමද? තාමත් හොඳ ප්‍රවේශයකට අවතීර්ණ වුණේ මේ ඉන්ඩස්ට්‍රි එක්ස්පෝර්ට් 2025 ප්‍රදර්ශනය BMICH පරිශ්‍රයේ ජුනි 19 22 යන කාල වකවානුවේදී පවත්වන සූදානම් කරලා තියෙනවා. 19 වෙනිදා පටන් අරගෙන 22 වෙනිදා දක්වා 22 වෙනිදා දක්වා දින 4ක් පැවැත්වෙනවා. මේ කර්මාන්ත ප්‍රදර්ශනයේ අපි කර්මාන්ත අමාත්‍යාංශය, ඒ වගේම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ අපිට කර්මාන්ත ශ්‍රේෂ්ඨ සේවා සපයන සෙසු ආයතනවල සහාය, ඒ වගේම පෞද්ගලික අංශයේ දායකත්වයත් ඇතුව තමයි මේ ප්‍රදර්ශනය පවත්වන්නේ. මේ ප්‍රදර්ශනයේට ඔබතුමිය මතු කරපු ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙනවා නම් කර්මාන්ත ශ්‍රේෂ්ඨ 25ක් අපි කර්මාන්ත අමාත්‍යාංශය අපි විවිධ කර්මාන්ත ශ්‍රේෂ්ඨ 25ක් යටතේ ගුණගත වෙලා තියෙනවා. ඒකට මේ කර්මාන්ත ශ්‍රේෂ්ඨ 25ක් මේ කර්මාන්ත ප්‍රදර්ශනයේ තුල අපි එලි දක්වන්න සූදානම් කරලා තියෙනවා මේ දින 4 තුල. එතකොට විශේෂයෙන් ආහාර නිෂ්පාදන කර්මාන්ත, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත, යන්ත්‍ර උපකරණ නිෂ්පාදන කර්මාන්ත, බෝට්ටු නිෂ්පාදනය, IT ආශ්‍රිත නිෂ්පාදන, ඒ විතරක් නෙවෙයි. වාහන එකලස් කිරීමේ කර්මාන්තය දක්වා කර්මාන්ත ශ්‍රේෂ්ඨ 25ක් මේ ප්‍රදර්ශන භූමියේ ප්‍රදර්ශනය කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රදර්ශනයේ අපි ශ්‍රේෂ්ඨ ගණනාවක් අන්තර්ගත කරලා තියෙනවා. එකක් තමයි මම මේ කතා කරපු එක්සිබිටර්ස්ලා, එහෙම නැත්නම් අපේ නිෂ්පාදනයකින් නිෂ්පාදන ප්‍රදර්ශනය කරන්න ශ්‍රේෂ්ඨ සකස් කරලා තියෙනවා. ඒ වගේම අපේ රටේ කර්මාන්ත වලට සේවා සපයන සියලුම ආයතන ඒක රාශී කළා එකම වහලක් යටතේ සියලුම සේවා කර්මාන්ත කරුවන්ට ලබා දෙන්න පුළුවන් වෙන ආකාරයට, ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරන්න පුළුවන් වෙන ආකාරයට අපි one stop service center කියලා ඒරියා එකක් සූදානම් කරලා තියෙනවා. ඒ තුලින් මෙතෙන්ට එන ඕනෑම කෙනෙකුට කර්මාන්තය සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා නම් කර්මාන්ත ශ්‍රේෂ්ඨයට සේවා සපයන සියලුම ආයතන ටික අපි මෙතනට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම අනිත්යෙන් අපි අලුතෙන් ව්‍යවසායික කල්චර් එකක් අපි රට තුල ගොඩනගන්න වැඩපිළිවෙලක් යනවා. මේක අපි පාසල තුලින්ම මේ ව්‍යවසායකත්වයේ කියන එක ඉදිරියට ගේන්න ඕන කියන අරමුණෙන් කර්මාන්ත අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා පාසල් ව්‍යවසායකත්වකව කියලා වැඩසටහනක් රට තුල ක්‍රියාත්මක වෙනවා. මේ පාසල් ව්‍යවසායකත්වකව තුලින් මේ වෙනකොට අපේ දරුවෝ විවිධ නිෂ්පාදන කරලා තියෙනවා. වෙළඳ පොළට තමන්ගේ නිෂ්පාදන හඳුන්වලා තියලා තියෙන පාසල් මට්ටමේ නිදිම. ඒතකොට අපි මේක අවස්ථාවක් කරගත්තා මේ දරුවන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කරන්න, මේ රටට කියන්න මෙවැනි දක්ෂයන් ඉන්නවා. ඒ වගේම අපේ රටේ බරපතලම ගැටලුවක් තියෙනෝනේ, රැකියා ප්‍රශ්නකුත් තියෙනෝනේ. ඒතකොට අපි තව ශේෂ්ත්‍රයක් මේ අපේ අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ඉහළටම ගිහිල්ලා එන කෙනෙකුට තවත් ශේෂ්ත්‍රයක් හැටියට මේ ව්‍යවසායකත් ශේෂ්ත්‍රයට යොමු වෙන්න පුළුවන් කියන පණිවිඩය ලබා දෙන්න අපි මේ ප්‍රදර්ශන භූමියේ පාසල් ව්‍යවසායකත්ව කව තුලින් නිෂ්පාදනය කරපු භාණ්ඩ ප්‍රදර්ශනය කරන අවස්ථාවක් හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මම මුලින් සඳහන් කරා මේ රටේ ඉන්න විවිධ ආකාරයේ නව නිෂ්පාදන කරපුවා මේ අයට පරපතල ගැටුවක් තිබුණා. මේවා එලි දක්වන්න ක්‍රමයක් නැහැ. ඔවුන්ගේ නිෂ්පාදනය වෙළඳ පොළට හඳුන්වා දීමට ඉඩකඩ අඩු අවස්ථා තිබුණා. ඒ වගේම ඔවුන්ට තමන්ගේ නිෂ්පාදනය කරන ඔවුන්ට මේ හැකියාව දක්ෂතාවයක් තිබුණ අලුත් දෙයක් හොයාගන්න. නමුත් එයාට තමන්ගම කියලා ආයෝජනය කරගැනීමේ ගැටලු සහගතව තියෙනවා. මේ අයට තමන්ගේ නිෂ්පාදන වෙළඳ පොළට හඳුන්වා දීම, එහෙම නැත්නම් වාණිජීකරණය කරන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න අපි මේකේ ඉනෝවේෂන් එරිනා ඒරියා එකක් සූදානම් කරලා තියෙනවා. මේ තුල ඉන්නවා ලංකාවේ
පාසල් මට්ටමින් විශ්වවිද්‍යාල මට්ටමින් රාජ්‍ය ආයතන මට්ටමින් පෞද්ගලික ආයතන මට්ටමින් සහ පෞද්ගලිකව විවිධ නව නිපැයුම් කරපු නිෂ්පාදකයෝ මෙතනට ඇවිල්ලා තමන්ගේ දේවල් ප්‍රදර්ශනය කරනවා. ඒතර මේ අයට හැකියාව තියෙනවා තමන්ගේ ඒ නව නිපැයුම් ප්‍රදර්ශනය කළා ඔවුන්ට තමන්ගේ නිෂ්පාදනයක් කරන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න හෝ එහෙම නැත්නම් මේක තවත් කණ්ඩායමක් එක්ක එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන් තමන්ගේ නිෂ්පාදනය එළි දක්වන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් මේ ප්‍රදර්ශනය අපි මේ සූදානම් කරලා තියෙනවා විශේෂයෙන්ම තමන් පුංචි කර්මාන්තයක් කරන කෙනෙකුට ඔවුන්ට ප්‍රදර්ශනය මට්ටමින් මේ කරගන්න අපහසුයි. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙළඳපොළ හදාගන්න. කොහොමද අපි ප්‍රාදේශීය වෙළඳපොළකින් ග්‍රාමීය මට්ටමින් නිෂ්පාදනයක් කරපුගෙන කොහොමද ඊගාව පියවරට යන්නේ? අපි ප්‍රාදේශීය මට්ටමින් නැත්නම් දිස්ත්‍රික් මට්ටමින් කරන නිෂ්පාදනයක ඔවුන් කොහොමද ජාතික මට්ටමේ ප්‍රදර්ශනයකට ඇවිල්ලා අපේ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළඳපොළක් හදාගන්න කියන. ඒකටත් අපි අවස්ථාවක් හදලා දීලා තියෙන වෙනම SME සෙක්ටර් එකක් මේ ප්‍රදර්ශන භූමියේ සකස් කරලා තියෙන ඔවුන්ට නිෂ්පාදන අලෙවි කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔවුන්ට එතකොට මේ ප්‍රදර්ශනීයට එකතු වෙලා ඔවුන්ගේ නිෂ්පාදන වඩාත්ම වෙළඳපොළට ගැලපෙන ආකාරයට සකස් කරගන්න දැනුම ලබා ගන්න හැකියාව තියෙනවා. මේ ආකාරයට මේ ප්‍රදර්ශනය අපි මේ දින 3 තුල විශේෂයෙන් මම නැවතත් මේ දින 3 කියනවා 19 ජූනි මාසේ 19 ඉඳලා 22 දක්වා BMS පරිශ්‍රය තමයි පැවැත්වෙන්නේ. මේ ප්‍රදර්ශනය තුල කර්මාන්තේශ 25ක නියෝජනයක් එක්ක ගාව විවිධ සේවා සපයන ශ්‍රේෂ්ඨ මාර මුලින්ම කරපු පාසල් ව්‍යවසායකත්වකව one stop service area innovation arena area ඒ ඔක්කොමත් එක්කම තවත් අපි මේ රටේ විවිධ ශ්‍රේෂ්ඨ වලින් ඉදිරියට ආපු කර්මාන්තකරුවන්ගේ ඔවුන්ගේ දැනුම හුමාරු කරගැනීම විවිධ සාකච්ඡා පැවැත්වෙන දෙවන්තම ප්‍රදර්ශනයක් තමයි මේ සූදානම් කරලා තියෙන්නේ. මේ ලංකාවේ මේ රාජ්‍ය අංශයේ රාජ්‍ය මැදිහත් වීමෙන් කරන දෙවන්තම කර්මාන්ත ප්‍රදර්ශනය කියලා මම තාමත් ආඩම්බරයෙන් කියන්න කැමතියි. හොඳයි. දැන් සභාපතිතුමා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනක් තමයි අපි යන්නේ. දැන් අපේ රටට මේ වර්තමාන රාජ්‍යයේ ඉලක්කයක් තියෙනවා අපේ රට පිළිබඳව කතා කරනකොට. මේ ගමනේදී දැන් ප්‍රශ්නයක් තියෙනවානේ ඔබතුමත් සඳහන් කරා බඳුල මහත්මයාත් සඳහන් කරා අපිට වෙළඳපොළ පුළුල් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබතුමා සඳහන් කරා high value product කියන ඉදී නිෂ්පාදනය හොඳ නිෂ්පාදනයක් වෙන්න ඕන. ඒ තුල අපිට යම් අවස්ථාවක් බිහි කරගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මෙන්න මේ කියන වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීම පිළිබඳව කොහොමද වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ? කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ වෙළඳපොළ පුළුල් කිරීම සම්බන්ධව ඇත්තටම මේක වෙළඳපොළ දේශීය වෙළඳපොළ සහ විදේශීය වෙළඳපොළ කියන කොටස් දෙකකට මේක බෙදෙනවා. එතකොට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට විශේෂයෙන්ම අවස්ථාව තියෙන්නේ කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් දේශීය වෙළඳපොළත් එක්ක. ඊළඟට විදේශීය වෙළඳපොළ ගත්තාම විදේශීය වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනයේදී අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට විදේශීය වෙළඳපොළ හොයාගන්නේ අපනයන සංවර්ධන මණ්ඩලය. ඒතර ඒකට ඒගොල්ලන් වෙනම ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒගොල්ලන්ගේ ටාගට් එකක් තියෙනවා. අපි ඒගොල්ලන්ට මේ කර්මාන්ත දියුණු කරලා හදලා ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන එක තමයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් අපේ ආයතනයෙන් කරන්නේ. එතකොට අපි දේශීය වෙළඳපොළ ගත්තාම දේශීය වෙළඳපොළේ අර බන්දුල මහත්මයා කිව්වා වගේ විවිධාකාරයේ කර්මාන්තකරුවන් ඉන්නවා. එතකොට මේ සියලු දෙනාටම කොහොමද අපි මාකට් එකක් හදලා දෙන්නේ කියන ප්‍රශ්නය. එතකොට එක ප්‍රශ්නයක් තමයි අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ජනතාවගේ තියෙන ක්‍රය ශක්තිය වැඩි කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය. අපි කියනවා අපේ ලංකාවේ පොඩි මාකට් එකක් තියෙන්නේ කියලා කියනවා. මේකට පොඩි මාකට් එකක් කියලා කියන්නේ නම්බර්ස් පොඩිද නැත්නම් අපිට තියෙන ආදායමෙන් පොඩිද කියන එක. කොමකට සාපේක්ෂකද කියලා අපිට හිතා ගන්න වෙනවා. අපි ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 26යි. අපේ ජනගහනය මිලියන 22යි. ඉතින් අපිට නම්බර්ස් ඉන්නවා.
ඔව්. ඔස්ට්‍රේලියාවේ GDP එක 1.8 trillion. අපේ GDP එක 75-80 billion. එතකොට අපිට මේ ප්‍රශ්නේ ඇයි කියලා අපි බලුවොත් එහෙම දැන් ඔස්ට්‍රේලියා මම මේ උදාහරණයක් ගන්න ඔස්ට්‍රේලියාව මම පොඩ්ඩක් දන්න නිසා මේ ඔස්ට්‍රේලියාවේ පැයකට වැඩ කරන ජනතාවට වැඩ කරන කෙනෙකුට ඩොලර් 30ක් හම්බ වෙනවා. එයාට ගිහිල්ලා ඒ ඩොලර් 30 අරන් ගිහිල්ලා ෂෝට් එකක් ගන්න පුළුවන්. අපේ ලංකාවේ දවස් දෙකක් කම්කරුවෙක් වැඩ කරන්න ඕනේ එයාට ගිහිල්ලා ෂර්ට් එකක් ගන්න. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපිට ඇත්තටම අඩු පඩි ගෙවලා ඇත්තටම අපි කරන්නේ අපි එකම මාකට් එකේ කම්පීට් කරන්නේ. එකම මාකට් එකේ කම්පීට් කරන්නේ හැබැයි අපි අඩු ශ්‍රමයකින් තමයි අපි මේව හදන්නේ. එතකොට අපි බලන්න ඕනේ අපිට කොහොමද මේගොල්ලන්ට අපිට වැඩි පඩියක් දීලා කොහොමද අපි ඇත්තටම එතනම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ එතන විසඳන්න නැතුව අපිට මේ දේශීය ආර්ථිකය නගන්න බෑ. එතන ප්‍රධානම තියෙන්නේ එතන. අපි කියමු අපි පෝල්ට්‍රි හදනවා. පෝල්ට්‍රි හදපුවාම 100ට කී දෙනාද අපිට චිකන් කන්න පුළුවන්? කුකුල් මස් කන්න පුළුවන්. අපේ කොච්චර තව මාකට් එකක් තියෙනවද? මේ ඔක්කොටම මේක ගන්න බෑ. ඒතර මේ ඔක්කොටම ගන්න හැකියාවක් ඇති කරොත් මේ මාකට් එක කොච්චර ලොකු වෙයිද? ලංකාවේ කොච්චර මාකට් එකක් තියෙයිද? උදාහරණයක් ගත්තොත් එයාර් කන්ඩිෂන් අපිට හදන්න පුළුවන්. එයාර් කන්ඩිෂන් හදලා කී දෙනෙකුට එයාර් කන්ඩිෂන් ගන්න පුළුවන්? ඇයි මේගොල්ලන්ගේ කිසිම ක්‍රය ශක්තිය අඩුයි අපේ. ඉතින් අපිට මේක අර ඇත්තටම කුකුලද බිත්තරේද කියන වගේ වැඩක් තමයි තියෙන්නේ. අපිට කර්මාන්ත හදන්න නැතුව අපිට ආදායම හදන්න බෑ. ආදායම නැතුව කර්මාන්ත හදන්න බෑ. ඔන්න ඔය ඔතන තමයි අපි හිර වෙලා තියෙන්නේ. ඉතින් අපි මේක මේ දෙකම අපිට සමාන්තරව අපිට ගෙනියන්න ඕනේ. ඉතින් මේ ගමනේදී අපි හොයා ගන්නවා මේ වගේ තියෙන දුර්වලතම් මොනවද කියලා ඉවරලා. අපි මේකට ඇත්තටම මේකට එක අවශ්‍යතාවයක් සපුරන්න තමයි මේ වගේ අපි එක්ස්පෝ වගේ එක්සිබිෂන් කරන්නේ. ඒ කියන්නේ මේකට සියලුම කර්මාන්තකරුවන්ට මේකට දායකත්ව වෙන්න පුළුවන්, මේකට එන්න පුළුවන්, මේකේ ඒගොල්ලන්ගේ නිෂ්පාදන මේකේ පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක තමයි එක අවස්ථාවක්. දෙවෙනි අවස්ථාව තමයි අපේ රීජන් වල තියෙනවා අපේ තියෙන සියලුම දිස්ත්‍රික්ක වල තියෙන අපේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ඔෆිසස් තියෙනවා. ඒ හරහා අපි ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා මේ කුඩා නිෂ්පාදකයා දේශීය නිෂ්පාදකයා දිරිමත් කරන්න අපි බලනවා ඒගොල්ලන්ට ඊටාම හොඳ උදව්වක් දෙන්න පුළුවන් අලවි මධ්‍යස්ථාන 25ක් ලංකාවේ ඇතිකරන්න. මොකද අපි ඇත්තට මේක ප්‍රැක්ටිකලි මේක අපි දන්නවා ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියලා. මොකද මේ කුඩා නිෂ්පාදනය ගිහිල්ලා මේක විකුණ ගන්න තරවකාරයෙක් කරා යනකොට මෙයාට දෙන්නේ අඩු සැලකිල්ලක් දෙන්නේ. අපි ඒක මගාරවන්න අපේම නිෂ්පාදන ජාලයක් අපේම අලෙවි ජාලයක් ඇති කරනවා. ඒකෙන් පුළුවන් අපිට මේ කුඩා නිෂ්පාදනයගේ නිෂ්පාදන අලෙවි කරන්න. එයාගේ කෑෂ් ෆ්ලෝ එක දිගටම තියාගන්න, එයාට වෙලාවට පේමන්ට් එක ගෙවන්න. මේගොල්ලෝ ඇත්තටම හුඟක් වෙලාවට වෙලා තියෙන මේ පොඩි කෙනෙක් විකුණපුවාම එයාට පේමන්ට් එක හම්බෙන්නේ නැහැ. එයාගේ වැඩ කරගෙන යන්න එයාට සල්ලි නැහැ. එයා ගිහලා ණය වෙනවා. මොකද අපේ රටේ හුඟ දෙනෙක් ගිහිල්ලා ණයට සල්ලි අරගෙන තමයි හුඟක් අපේ ඉන්ඩස්ට්‍රි කරන්නේ. හැබැයි යාට මාකට් එකක් පේන්නේ නැහැ. මාකට් එකක් පේන්නේ නැති ප්‍රොඩක්ට් එකක් හදලා ඊට පස්සේ යා ණය වෙලා යාට ගෙවා ගන්න බැරි වෙනවා. අපි මාකට් එකක් හදලා දෙනවා යාට. යාට මාකට් එකක් හදලා දුන්නාම යාට මාකට් ඇෂුරන්ස් එකක් තියෙනවා මේකට යාට මේක විකුණ ගන්න පුළුවන් කියලා. අපි මේ අවස්ථාව හදලා දෙනවා දිස්ත්‍රික්ක 25ෙම. මේක තමයි අපේ තියෙන එකම ප්ලෑන් එකක් දැන් මේ ඊළඟ අවුරුද්දට අපිට කරන්න තියෙන. ඉතින් මේ හරහා අපි මාකට් එක හදලා දෙනවා. ඊළඟට අපනයන සංවර්ධන මණ්ඩලය මම දන්නවා ඒගොල්ලන්ගේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. සියලුම එම්බසිස් එක එකතු වෙලා අපිට මාකට් වැකියුම්ස් කොහෙද තියෙන්නේ, අපි හයි වැලියු ප්‍රොඩක්ට්ස් වලට කොහෙද මාකට් වැකියුම්ස් තියෙන්නේ, ඒවා හොයලා බලන්න හදනවා. ඊළඟට අපි දන්නවා අපි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සියලුම යුනිවර්සිටිස් වල විශ්වවිද්‍යාලවල තාක්ෂණික ආයතනවල ඒ තියෙන දැනුම ඊළඟට අපේ ඕවර්සීස් අපේ වෙනත් රටවල් වල වැඩ කරන අපේ ජනතාව ඉන්නවා. ඒගොල්ලන්ගේ ලොකු දැනුමක් තියෙනවා. ඒගොල්ලන් සමහරට ඉන්වෙස්ට් කරන්න කැමති ලංකාවට ඇවිල්ලා අපි ඒගොල්ලන්ට ආරාධනා කරන්න මේ ලංකාවට ඇවිල්ලා මේ කර්මාන්ත පටන් ගන්න කියලා ඉවරලා. අපිට දැනට අපිට මේ සියලු දේ කරන්න අපිට බාධාවක් වෙලා තියෙන්නේ කර්මාන්ත සඳහා ඉඩම් හිගය තියෙන්නේ. අපි මේක අපේ ඇමතිතුමාත් ඉන්න අපිත් එක්ක නියෝජ්‍ය ඇමතිතුමා අපේ ලේකම්තුමිය අපි දිනපතා කතා කරන ප්‍රශ්නයක් තමයි ලංකාවේ මේ කර්මාන්ත සඳහා ඉඩම් නොමැතිකම. මේක තමයි අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නය කියලා අපිට දැනට තියෙන චැලෙන්ජ් එක විදිහට අඳුනගෙන තියෙන්නේ. අපිට තාක්ෂණයක් නෙමෙයි, ඒ සම්බන්ධ පුද්ගලිනුත් නෙමෙයි, සල්ලිත් නෙමෙයි. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට ඉඩම් හිගේ. අපි ඉඩම් ලබා ගන්න තමයි ඉස්සරලාම අපි ප්ලෑන් එකක් දාලා තියෙන්නේ. මොකද මේ ඉඩම්
මේකට මොකද ට්‍රාන්ස් කරගන්න අවුරුදු ගාණක් යනවා. මේක අවුරුදු ගාණක් කියන්නේ නැතුව අපිට ඉතා හැකි ඉක්මනින් අපි ජනාධිපතිතුමාගේ අවධානයත් මේ සම්බන්ධව යොමු කරලා තියෙනවා. අපිට හැකි ඉක්මනින් අපිට ඉඩම් ලබා දෙන්න කියලා වෙලා කර්මාන්ත ආරම්භ කරන්න. එහෙම නැති වුණොත් අපිට දිනපතාම අපිට එන කර්මාන්තකරුවන්ට ඉඩම් ඉල්ලගෙන එන කර්මාන්තකරුවන්ට අපිට ආපහු හරවල යවන්න වෙලා තියෙනවා. අපි මේකට හැකි ඉක්මනින් ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න උත්සාහ කරනවා. ඒ හරහා කර්මාන්ත ඇති කරලා ඒකට අවශ්‍ය අලවිය ඊට පස්සේ විදේශ රටවල් වලට අපනයන දිරිමත් කරන්න අපි වැඩපිළිවෙලක් හදාගෙන යනවා. දැනටත් අපි මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරනවා අපි 2025 26 වර්ෂයේ ඉඳලා. හොඳයි බන්දුල මහත්මයා ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2025 දැන් පැවැත්වෙනවා ජූනි මාස 19 පටන් ගන්නවා 22 වෙනිදා වෙනකම් පැවැත්වෙනවා BMICH පරිශ්‍රයේදී. දැන් මේ ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට විශ්වවිද්‍යාල ඒ වගේම පාසල් මේ අපේ රටේ මහජනතාවට ලබා දෙන පණිවිඩය මොකක්ද දැන්? ඔබතුමා කිව්වා ක්ෂේත්‍ර 25ක් ඔස්සේ පැවැත්වෙනවා කියලා. ඉතින් මේකත් එක්ක අපේ රටේ ජනතාවට මේ සෙලුම් දෙනක් දෙන පණිවිඩය මොකක්ද? ඔව්. අතරම මේ දෙවන්තම ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍යංශයේ නායකත්වයෙන් අපේ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳින්දුන්නැති මැතිතුමාගේ නායකත්වයෙන් ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මැතිතුමා ඒ වගේම අමාත්‍යංශයේ ලේකම්තුමිය තිරගා ජයසුන්දර මැතිණියගේ පූර්ණ කැපකිරීමෙන් තමයි මේ ලංකා කාර්මික සමාජ මණ්ඩලය මේ ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ. ඒකට මේ ප්‍රදර්ශනය කරන්න අපි ඇත්තටම ආයතනයක් හැටියට කර්මාන්ත අමාත්‍යාංශයෙන් අපිට මූල්‍ය දායකත්වයක් ලැබෙනවා. ඒකට මේ ප්‍රදර්ශනයට ඇත්තටම මේ සියලු අනිකුත් මූල්‍ය දායකත්වයේ අනුග්‍රාහකත්වයේ ලබා දෙන්නේ අපේම රටේ ඉන්න මේ නැගී සිටින ව්‍යවසායකයන් තමයි. නිසා මේ ප්‍රදර්ශනයේදී මා තාමත් ගෞරවයෙන් අපේ රටේ ව්‍යවසායකයන්ට ආරාධනා කර සිටිනවා 19 ජූනි 19 සහ සිට 22 දක්වා පැවැත්වෙන මේ ප්‍රදර්ශනය සඳහා අපේ ව්‍යවසායකයන්ට මේකට අනුග්‍රාහකත්වයක් ලබා දෙන්න ඉඩකඩ තවමත් තියෙනවා. අතරම ඒක ලොකු ශක්තියක් වෙනවා මේ ප්‍රදර්ශනය මේ අපේ රටේ නිෂ්පාදකයන්ගේ ව්‍යවසායකයන්ගේ දේ රටට එලි දක්වලා ලෝකෙට කියලා ඔවුන්ට මගක් හදලා දෙන්න වේදිකාවක් හදනවට. ඉතින් මේකට අපිට මේ අපේ රටේ ව්‍යවසායකයන්ට එහෙම නැත්නම් අනුග්‍රාහක ආයතන වලට අපි ආරාධනා කරන සිටිනවා අපේ මේ ප්‍රදර්ශනයත් එක්ක අත්දැල්මඳ ගන්නයි කියලා. ඉතින් ඕන්ට අපිට මේ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා 077යි 80යි 75යි 69 කියන දුරකථන අංකයෙන් අපිත් සම්බන්ධ වෙන්න පුළුවන්. නැවතත් දුරකථන අංකය සඳහන් 077යි 80යි 75යි 69 කියන දුරකථන අංකය. එහෙම නැත්නම් 0112 67003 0112 67003 කියන දුරකථන අංකයට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම තාමත් ගෞරවයෙන් අපේ අනුග්‍රාහක ආයතන වලට ආරාධනා කර සිටිනවා මේ ප්‍රදර්ශනයට අපට අනුග්‍රාහකත්වය ලබා දෙන්න ඔබට වේදිකාවක් හදාගන්න මේක අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේ ප්‍රදර්ශනයට ඔබේ නිෂ්පාදන ප්‍රදර්ශනය කළා ඔබට මේ අපි කලින් කතා කරපු වෙළඳපොළ අවස්ථාව අනිකුත් පහසුකම් සපයා ගැනීම සඳහා මේ රටේ ඉන්න කර්මාන්තකරුවන්ට මම ගෞරවයෙන් ආරාධනා කරන සිටිනවා ඔබ දැනටමත් මේ කර්මාන්ත ප්‍රදර්ශනයත් එක්ක සම්බන්ධ වෙලා නැත්නම් මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වෙන්න පුළුවන් නැවතත් 077යි 80යි 75යි 69 කියන දුරකථන අංකයෙන් හෝ 0112යි 60යි 7003 කියන දුරකථන අංකයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටියක් අරගෙන තමන්ගේ නිෂ්පාදනය ප්‍රදර්ශනය කරලා රටට ලෝකෙට කියන්න. ඒ වගේම මේ ප්‍රදර්ශනයට පාසල් මට්ටමින් ඔවුන්ගේ ව්‍යවසායකත්ව කව වලින් කරන නිෂ්පාදන ඉදිරිපත් කරන්නත් මම කලින් සඳහන් කරපු දුරකථන ඔස්සේ සම්බන්ධ වෙලා ඔවුන්ටත් මේ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒ වගේම නව නිපුයුම් කරුවන්ට අපි නවෝත්පාදනය කරපු අයටත් අපි ආරාධනා කරන තිබෙනවා ඔබට තවමත් මේ පණිවිඩය ලැබිලා නැත්නම් අපි මේ වෙනකොට මාධ්‍ය ඔස්සේ මේ පණිවිඩය ඔබලාට ලබා දීලා තියෙනවා. ඔබට එන්න පුළුවන් අපේ මේ ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න පුළුවන්. එකතු වෙලා
ඔබේ නවෝත්පාදනය සඳහා වෙළඳ පොලක් හදා ගැනීමට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම මේ රටේ ජනතාවට තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ රටට ශක්තියක් වෙන මේ රටට විදේශ විනිමය ගේන අපේ ආර්ථික ශක්තිමත් කරන්න දායකත්වයේ ලබා දෙන මේ ව්‍යවසායකයෝ කර්මාන්තකරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් බලන්න මේ ප්‍රදර්ශන භූමියට ජුනි මාසේ 19 සිට 22 දක්වා එන්න මේ රටේ නිෂ්පාදනය කරන දේවල් අගයන්න බලන්න මිලදී ගන්න සහ ඔවුන් දිරිගන්වන්න මේ තුලින් තමයි අපි අපේම දේවල් අගයන්න පුළුවන් වුණොත් තමයි මේ රට ගොඩනගන්න හැකියන්නේ තියෙන්නේ. නිසා මේ සියලු පාර්ශවකරුවන්ට මම ආරාධනා කරන සිටිනවා මේ ප්‍රදර්ශනයේට ඔබට අනුග්‍රාහක ආයතනයක් හැටියට එහෙම නැත්නම් ප්‍රදර්ශකයෙක් හැටියට එහෙම නැත්නම් නරඹන්නෙක් හැටියට නැත්නම් ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය අනිකුත් සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට යම් තොරතුරක් අවශ්‍ය නම් 077 80 75 69 යන දුරකථන ඔස්සේ හෝ 0112 60 7003 ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. බොස්ත්‍රි. හොඳයි දැන් සභාපතිතුමා මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අපේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නවතාවයක් අවශ්‍යයි අපිට රටක් හැටියට ඉලක්කයක් තියෙනවා ඒ සඳහා ඔබතුමා යෝජනා කරන්නේ මොන වගේද ඉතාමත් කෙටියෙන් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි නවතාවයක් ඇත්තටම අවශ්‍යයි අපි දැනට අපි අර කතා කරා වගේ නවතාවයක් ගන්න පුළුවන් වෙන්නේ කොයි ක්ෂේත්‍රද කියන එක අපි හිතා හොඳින් හඳුනගෙන තියෙනවා අපේ ෆෝකස් එක අපි හර හයි වැලියු ප්‍රොඩක්ට්ස් කියන එක. ඇත්තටම අපිට වැඩිපුරම ආදායමක් ගන්න පුළුවන් කර්මාන්ත මොනවද කියන එක අපි අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඒ අතර අපි බලමු ලංකාවේ උදාහරණයක් විදිහට ගත්තොත් මිනරල් ඉන්ඩස්ට්‍රි එක. මිනරල් ඉන්ඩස්ට්‍රි එකේ අපි මිනරල් සර්වේ එකක් ලංකාවේ කරලා තියෙන 1976. ඒ කියන්නේ අර පරණ තාක්ෂණයෙන් තමයි මේ ඔක්කොම හොයාගෙන තියෙන්නේ. අපි යෝජනා කරනවා රජයට ඉතා ඉක්මනින්ම නව තාක්ෂණය පාවිච්චි කරලා ඒරියල් තාක්ෂණය පාවිච්චි කරලා ලංකාවේ තියෙන අපේ රට ඇතුළෙත් රටෙන් පිට කිලෝමීටර් 200ක් ඈතට අපේ මිනරල් අපේ ඩිපොසිට් ලංකාවට අයිති. මේ සර්වේ එකක් ඉක්මනට කරන්න පුළුවන් නම් අපිට බලන්න පුළුවන් කොච්චර මිනරල් සම්පතක් අපි ලංකාවේ තියෙනවද කියලා ඉවරලා. ඊළඟට අපි කිව්වා වගේ ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රිකල්, මෙකැනිකල්, කෙමිකල්, ප්ලාස්ටික්, කෙමිකල් කියපුවම මේකේ ප්ලාස්ටික් කියන එක විශේෂයෙන්ම කියන්න ඕනේ. ප්ලාස්ටික් සහ රබර් ඉන්ඩස්ට්‍රීස් වල අපිට දෙන්න පුළුවන් ඉම්පෝට් එක ලොකු වොලියුම් එකක් තියෙනවා. ඒ පැත්තට අපි බලනවා. ඊළඟට තමයි අපි නව කර්මාන්ත ඇති කරනවා වගේම තියෙන කර්මාන්ත අපි ඊළඟ ලෙවල් එකට කොහොමද ගෙනියන්නේ කියලා ඉවරලා අපෙන් කර්මාන්ත අමාත්‍යාංශයෙන් හෝ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් ප්‍රතිපත්තිමය වෙනස්කම් කරන්න අවශ්‍ය වෙන්නේ කොහෙද කියලා බලලා ඉවරලා සියලුම කර්මාන්තකරුවන්ට අපි චේම්බර්ස් හරහා ඒගොල්ලන්ව හමු වෙලා ඊළඟ ලෙවල් එකට ඒගොල්ලන්ට යන්න තියෙන බාධා මොකක්ද කියලා හොයාගෙන ඊළඟ කැපැසිටි බිල්ඩින් වලට අපි උදව් කරනවා සියලුම කර්මාන්තකරුවන්ට. ඒක තමයි අපි ඉදිරියට කරන්න හිතන් ඉන්න වැඩපිළිවෙලේ ප්‍රධානම කොටස් අංගයන් වන්නේ. හොඳයි අපිට දැක්මක් තියෙනවා. දැක්මත් එක්ක අපේ රට අර ලස්සන ජීවිතයකට ගෙන ආවි කියලා රටේ ජනතාව බලාපොරොත්තු වෙමින් ඉන්න සභාපතිතුමා. මම හිතන්නේ ඒ ඔස්සේ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉන්ඩස්ට්‍රි එක්ස්පෝර්ට් 2025 පිළිබඳව අපි අවසාන වශයෙන් මතක් කරමු. ජූනි මාස 19 වෙනිදා ඉඳලා 22 වෙනිදා දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වෙන කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට, ඒ වගේම පාසල්, විශ්වවිද්‍යාල, මේ සිළුමුදලාට, නව නිපැයුම්කරුවන්ට හැම කෙනෙකුට ආරාධනා කරනවා මේ කර්මාන්ත ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්න. ඔබට හොඳ තෝතැන්නක් බවට මේකපත් වේවි. ඔබේ නිෂ්පාදන ඉදිරියට ගෙනියන්න, දැනුම ලබා ගන්න මේ හැම දෙයකටම අද දවසේදී අපි ස්තුතිවන්ත වෙනවා ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති රවි නිශංක මහත්මයාටත් ඒ වගේම අධ්‍යක්ෂ අලවි MG වඳුල මහත්මයාටත් මේ සාකච්ඡාවට එකතු වීම වෙනුවෙන්. හොඳයි එහෙනම් අපි සෝදානම් අදට සමු ගන්නවා හොප්පරසරානේ නැවත ලබන සතියේ මොළ ගැහෙමු.